bearing ring set, vacuum hose, 6 coil, it's a timing wheel. දැන් මම ටෝක් කරලා ඉවරයි මේක. දැන් මට තියෙන්නේ 90 ඩිග්‍රී අල්ලන්න. ඒ කියන්නේ මේක මේ සුදු ඉර මේ පැත්තට එන්න ඕනේ. ඒ කියන්නේ මේ හරහට තියෙන ඉර මෙහෙම ඉස්සරහට යන්න මේ ඔක්කොම 90 ඩිග්‍රී අහු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ එන්ජින් එකක් රීබිල්ඩින් කරද්දී අනිවාර්යෙන් රින් ගැප් එක චෙක් කරන්න ඕනේ. මේක බෝර් එක බෝර් කරා හෝ බෝර් නොකලා අනිවාර්යෙන් රින් ගැප් එක බලන්න ඕනේ. මොකද නැත්නම් රින් ගැප් එක අඩුයි නම් එහෙම නැත්නම් වැඩි නම් එන්ජින් එක වැඩි නම් හදලා වැඩක් නැහැ උනම් බෝර් කරන්න ඕනේ. අඩුයි නම් අනිවාර්යෙන් රින් සෙට් එක හදලා අපි දාන්න ඕනේ. එහෙම නැත්නම් තමයි එන්ජින් එක හිර වෙන්න බලන්නේ. අපි බලමු. මෙතන තියෙනවා 32ක්. මේ සෙකන්ඩ් රින් එක අපරම ෆස්ට් රින් එකක් දාලා ඔක්කොම චෙක් කරනවා නේ. ඔය රින් එකේ ඉඳන් ඒ හැමදේම චෙක් කරලා තමයි පිස්ටන් වලට ෆිට කරන්නේ. පහිරට වහින්නේ පොඩ්ඩක් ලූස්.